අක්මාවේ තෙල් මට්ටම ඉහළ යනකොට ක්‍රමානුකූලව සිදුවෙන අක්මාවේ සෛල ඩැමේජ් එක. එහෙම නැත්නම් ඒ අක්මාවේ සෛල වලට සිද්ධ වෙන හානිය එහෙම නැත්නම් තන්තු තැම්පත් වීමත් එක්ක ඒ මධ්‍යස්ථ අවස්ථාව වෙනකොට සමහරක් වෙලාවට රෝගීන්ට අක්මාවේ ලෙඩක් කියලාම අපිට නිර්වචනය කරන්න බැරි non specific symptoms. එහෙම නැත්නම් විශේෂිත නොවන රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. එතකොට එහෙම රෝගීන් ඇවිල්ලා සමහරක් වෙලාවට අපිට කියනවා ඇඟට හරි නෑ, ඇඟට ශක්තිය නෑ, සමහරක් වෙලාවට එදිනදා වැඩ කටයුතු කරගන්න අමාරුයි, පොඩ්ඩක් කෑම අරුචිය වගේ තියෙනවා, සමහරක් වෙලාවට කෑවහම වමන යන්න වගේ දැනෙනවා. ඒ වගේ විශේෂිත නොවන රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන් අර දෙවෙනි එහෙම නැත්නම් මධ්‍යස්ථ අවස්ථාවේදී ඒ සිද්ධ වෙන අසාත්මිකතාවය නිසා. ඊට පස්සේ මේකේ බරපතලකම තමයි සැලකිය යුතු රෝග ලක්ෂණ මතුවෙද්දී ගොඩක් වෙලාවට අක්මාවේ සෛල සම්පූර්ණයෙන්ම ඩැමේජ් වෙලා ඒ කියන්නේ අර ෆයිබ්‍රෝසිස් කියන තත්ත්වය එහෙම නැත්නම් ඒ අක්මාවේ දෘಢභාවය කෙලවරම අවස්ථාවට ගිහිල්ලා එහෙම නැත්නම් සිරෝසිස් කියන අවස්ථාවටම මතුණාට පස්සේ තමයි අපිට ප්‍රමුඛව දැක ගන්න පුළුවන් රෝග ලක්ෂණ මතුවෙන්නේ. ඒ කියන්නේ ඇස් කහ වීම, ඇඟ ඉදුමීම, සමහරට ඇඟේ පැහැය වෙනස් වීම, සමහරට ලේ වමනේ වගේ බරපතල රෝග ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නෙ මේකේ කෙලවරම අවස්ථාවට ගියාම. ඒක නිසා තමයි මම අර මුලින්ම සඳහන් කරේ මේක නිහඬ මාර්ගයක්. සමහරකට මුල් අවස්ථාවේදී අපිට රෝග ලක්ෂණ දැනෙන්නේ නැහැ. සමහරකට අපිට අඳුර ගන්න අමාරුයි. සමහරට අපිට මොන හරි මේකට ප්‍රතිකාර කරන්න තියෙන අවස්ථාව මගහැරිලා ගිහිල්ලා අවසන් අවස්ථාව වෙනකොට තමයි අපිට ගොඩක් වෙලා රෝගය හම්බ වෙන්නේ.